ඔයත් Facebook එකෙන් සල්ලි හම්බ කරන්න බලලා ඉන්න කෙනෙක්ද? එහෙනම් අනිවාර්යයෙන් මේ වීඩියෝ එක බලන්න ඔයාලට වැදගත් වෙයි. මුලින්ම ඔයාලගේ Facebook app එක ඕපන් කරගන්න. මේ තියෙන්නේ ඉතින් මගේ Facebook එක මම මෙහෙම ඕපන් කරගත්තා. ඕපන් කරගෙන මම ඔයාලට මේ ඩෑෂ්බෝඩ් එක උඩ ටච් කරලා පෙන්නන්නම්. ඉතින් මෙන්න මේ විදිහට තමයි මගේ මේ Facebook page එකේ ඩෑෂ්බෝඩ් එකෙන් පෙන්නන්නේ. මම මෙතන ලක්ෂ 11ක් views අරන් තියෙනවා. දවස් 28ක ඇතුළත. නමුත් මට $4.32ක් තමයි හම්බෙලා තියෙන්නේ. එන්ගේජ්මන්ට් 85000ක් තියෙනවා. පළවෙනි මෙච්චර ඉතින් හැමෝම බලන්නේ නැති ඇයි මේ අඩු ගාණක් ගෙවන්නේ කියලා. සමහර අය කියනවා මේ ලංකාවට අඩුවෙන් ගෙවනවා. එහෙම එකක් නැහැ. ඔයාලට මම පෙන්නන්නම්. ඒකට හේතුව මොකක්ද කියලා. ඔයාලා මම කන්ටෙන්ට් වලට යන්න. කන්ටෙන්ට් වලට ගියපුවාම මම අද ඔයාලට පෙන්නනවා මම අද උදේ දාපු වීඩියෝස් එක. මම ඒකට මම ටච් කරගන්න. අද උදේ 5 ගානට තමයි දැම්මේ. මෙන්න මේ විදිහට ඕපන් වෙනවා ඒක. ඉතින් මට ඒකට මේ views 2836ක් කියලා තියෙනවා. ගෙවලා තියෙන්නේ $7.1යි. අපි මෙහෙම පහලට යමුකෝ. අපි පහලට ගිහපුවම මෙතන තියෙනවා මේ content moderation කියලා. ඒක උඩ ටච් කරගන්නකො. ඊට මෙන්න මේක ගෙවන විදිය පෙන්නනවා මේ earning rate එක. මේක ටිකක් ගෙවනවා වැඩි. අනිත් ඒවා නම් 7.1යි මේකේ මේ qualified මේ views වලට 7.2ක් ගෙවනවා. මගේ තාම qualified view ඇවිල්ලා තියෙන්නේ 628යි. මේ ඒකින් තමයි මේ 7.1ක් ඇවිල්ලා තියෙන්නේ. නමුත් views 2000 ගණක් ගියාට වැඩක් නැහැ. ඒකයි මම ඔයාලා views ලක්ෂයක් ගියත් වැඩක් නැහැ මේ qualified views නැත්තම්. ඉතින් ඒකින්ද මෙන්න මේ විදිහ තමයි ගෙවන්නේ. ඉතින් ඔයාලට බෑක් වෙලා පෙන්නන්නම් මම. බෑක් වෙලා ඔයාලා මෙතන පහළටම යන්න. ඒකට ඔයාලා මෙතන අද දවසේ හොයපු ගාන තමයි මේ තියෙන්නේ. මම අගෝස්තු මාසේ හොයපු ගාන. ඒ කියන්නේ 723යි. ඉතින් මෙතන ඔයාලා මේ ටච් කරගන්න. මෙන්න මේ විදිහට ඕපන් වෙනවා. එතන මේ content moderation කියන උඩ ටච් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඕපන් වෙනවා. එතන මේ මම හොයලා තියෙන්නේ එතකොට දවස් 28ට $4.29යි. අපිට මෙතන earning rate එක බලා ගන්න පුළුවන්. එහෙම කියපුවාම මම $4.32 හොයලා තියෙන විදිහ මම ඔයාලට පෙන්නන්නම් මේ. මෙතන මේ එතකොට මගේ වීඩියෝස් බලන countries ටික මම ඔයාලට මුලින් පෙන්නන්නම්කෝ වෙන්න. මේ මගේ වීඩියෝස් බලන countries ටික. මේ ශ්‍රී ලංකා, others, ඕස්ට්‍රේලියා, United States, United Kingdom, ඉතාලි, ජපාන්. ඉතින් මේ හොඳ රටවල් වලට තමයි මගේ මේ වීඩියෝස් යන්නේ. ඒ කියන්නේ එහෙම බැලුවා කියලා හැමෝම කියන මේ ඇමරිකාවට කරාම මෙහෙමයි, ලන්ඩන් වලට කරාම මෙහෙමයි. එහෙම කිව්වට එහෙම මේ ලොකුවට ගාණක් හොයන්න බෑ. ඒක එක්කෙනා කියන ඒවාට රැවටෙන්න එපා. මේ views හොඳට යනවා නම් views මිලියන ගණන් යනවා නම් ඉතින් සාමාන්‍යයෙන් අපිට ගේමක් ගහන්න පුළුවන්. නමුත් දැන් බෝනස් එක හම්බෙන්නෙත් නැහනේ. බෝනස් එක හම්බෙන්නෙත් නැහැ. මෙතනින් අපි බලමු earning වලට ගිහිල්ලා මෙතන මේ ඔයාලා දාන වීඩියෝ එකේ quality තමයි පෙන්වන්නේ. මේකේ මේ නිල් පාටින් පෙන්න එක අඩු වුණොත් එහෙම ඔයාලගේ monetization cancel වෙන්න පුළුවන්. මගේ දැන් මේ reels වලට අවුලක් නැහැ. audience engagement good කියලා පෙන්නනවා. content original වලට very good කියලා පෙන්නනවා. මේ ඒකට trusted කරලා තියෙන ඉතින් මෙන්න මේ විදිහට ඔයාලා හරියටම අනුන්ගේ වීඩියෝ දාන්න එපා. තමන්ගේම දෙයක් කරන්න. ඔයාලා post එකක් දැම්මත් test එකක් දැම්මත් තමන්ගේම දාන්න. මොකද අනුන්ගේව දාන්න යන්න එපා. අනිවාර්යෙන් කොහෙන් හරි copyright එකක් ඇදලා ඔයාලගේ monetization disable වෙන්න ඉඩ තියෙනවා. ඒකින්ද ඔයාලට මොනවා හරි තියෙනවා නම් ගැටලුව මේ මට කමෙන්ට් කරන්න. මට මැසේජ් එකක් දාන්න. තවත් ඔයාලට මේ වගේ වීඩියෝ බලන්න ඕන නම් මාව follow කරගෙන යන්න.